අපි වතුර පාර දිගේ දැන් උඩහට යන ගමන් ඉන්නේ. අපි ප්‍රධාන වතුර පාරට සමාන්තරව ආවේ. දැන් වතුර පාර අපිට දැන් හරි පාරක් වාගේ අරගලයක යදී ඉඳලා තියෙනවා. දැන් අපි ඉන්නේ මෙන්න මෙතන දෙක හිටියේ. මෙතන එක පොයින්ට් එකක් තියෙනවා. මේ දෙන්නේ ගියහම මේ පොයින්ට් එක. කාගෙත් දන්නේ හරියට කියන කුරුසි. මෙතනින් නැගලා මෙතන නැගලා මෙහෙම කියන්න. මේක මේ කෙලවරක් වෙන්නේ. හරිද? උඹ හැබැයි තියෙන්නේ. මේකද? ඔව්. ඊමස් බලපන්. ඔයාලට තියෙන්නේ. දකුණට බාරව තිබ්බේ. ආයිබෝවන් ඔන්න මම අද ඉන්නේ කුරුවිට අඩවි කන්ද පැත්තට යන හන්දියේ තමයි දැන් ඉන්නේ. අඩවියේ දැවැන්ත කඳු මුදුනක් සොයාගෙන යන අතරතුරේ තමයි මේ ඉන්නේ. ඉතින් අද වෙසක් පොයේ දවසක් අපි උදේම වණ පටන් ගත්තා. ඉතින් කුණුදියේ පව්වේ කඳු මුදුන සොයාගෙන යන අතරතුරේ තමයි මේ ඉන්නේ. දුකට හේතුව තමයි ගයිස් අපි වෙසක් පොයේ දවසේ ඇවිල්ලත් උදේම ආපු නිසා අපිට තාම එක දන්සලක්වත් හම්බුනේ නැහැ. යන්නේ අපිට හම්බුණා රසම රස සව් එකක් අඩවි කන්ද පාරේ යද්දී මරු කැන්ද උඩ බෝධිය අසලදී. අපි මේ යන්නේ වර්ණගල පාරේ. ඔන්න අපි ආවා වර්ණගලට. ඔයාලට පේනවද අන්න අතනින් පේන එන වතුර පාර. මේ කඳුපන්තියනොත් එහාට තමයි දැන් යන්න ඕනේ. ඒ කඳුපන්තිය අර වලාකුළු වලින් වැහිලා තියෙන මේ වෙලාවේ. වැසිබර කාලගුණයක් තියෙන්නේ. බලමු මොකක් වෙයිද කියලා ඉස්සරහට. ඔන්න අපේ බයික් දෙකක් දැම්මා මෙතනින්. ඔන්න අපි වර්ණගල ඇල්ලට කිට්ටු වෙන ගමන් ඉන්නේ. දැන් ඉතින් අපි කැලෑවට ඇතුළු වුණා. මෙතනින් එහාට තරමක් දුෂ්කර මාර්ගයකින් තමයි අද අපේ ගමනාන්තයට ළඟා වෙන්න තියෙන්නේ. ඉතින් අද අපේ ගමනාන්තය වෙන්නේ කුණුදිය පව්ව උඩ. වෙලාව උදේ 10:51යි. 11ටම කිට්ටු වුණා. අපිට ආරංචියේ හැටියට නම් පැය 6ක 7ක ගමනක් තියෙනවා අපේ ගමනාන්තයට ළඟා වෙන්න. මේ තියෙන්නේ වර්ණගල ඇල්ල. අද නම් වතුර පාර ටිකක් සැරයි වගේ. මෙන්න මේ පැත්තනොත් පුංචි ගස් ටික අස්සෙන් ලස්සන දියැලක් මතුවෙනවා මේ. ඔයාලට පේනවද? හරි ලස්සනයි දියැලක් ගස් අස්සෙන් දෙන්නේ. ඒ වගේම මේ පැත්තට පේනවා ලස්සන වීව් එකක්. මේ හරිම ලස්සනයි. මේ වර්ණගල ජලාශය. ටිකක් සැර වතුර පාරක් එනවන්න අර ගල් දෙබොක්කාව අතරින්. අපි යන්න ඕනේ දැන්. ගල පහරින් ගොඩ වෙලා ආරම්භයේදීම තරමක් අසිරු පාරක තමයි අපිට යන්න උනේ. දියැල්ල පහු කරලා
දැන් අපි කෙලින්ම එක එල්ලේ කන්දක් නගින ගමන් ඉන්නේ. මට ඔයාලට පෙන්නන්න බැරි වුණා මොකද මේ වලාකුළු වලින් අපිට නගින්න නියමිත වෙච්ච කන්ද වැහිලා තිබ්බේ. මේ කන්දේ යන්න නියමිත පාරක් නැහැ. අපි පාර හොයාගෙන මේ ඉස්සරහින් එන මේ වතුර පාර දිගේ උඩහට වතුර පාරේ ආරම්භය දක්වා තමයි අපි යන්න ඕනේ. ඉතින් අපිට මග පෙන්වන්න එකම දේ තමයි මේ වතුර පාර. ඉතින් මෙන්න මේ වතුර පාර දිගේ තමයි අපිට අද අපේ ගමනාන්තේ හොයාගෙන යන්න තියෙන්නේ. ඉතින් බුදු සරණෙන් සමන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් අපිට කිසිදු කරදරයක් නොවි ගමනාන්තයට ගිහිල්ලා ආපහු පහළට බහින්න හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරලා අපි ගමන පටන් ගන්නවා. බොහොම සුන්දර අපූර්ව අත්දැකීමක් වෙයි කියලා හිතනවා මට වගේම ඔයාලට. එහෙනම් අපි ගමන පටන් ගමු. අපි වතුර පාර දිගේ දැන් උඩහට යන ගමන් ඉන්නේ. अरे एन्न बुलान बैग गलवा दिया या වතුර පාරෙන් පොඩ්ඩක් එගොඩ වුණා. හරි හරි මේක ගිහිලා තා උට්ට මෙහෙට හැරෙනවා ඇති. යන්න දෙන්නේ මෙහෙ වතුර පාර දිගේ. දෙපැත්තෙන්ම ගිහින් යන්න පුළුවන් නේද? දෙපැත්තෙන් නෙමෙයි මේ පැත්තෙන් යන්නේ. මෙතන යනකම් වතුර පාරයි. පොයින්ට් මේක යනකම් වතුර. මේ ආන මේ ගිහිලා බලන්න කාදියා. යන් ඕවිඩ යන්න ඉන්න බා. හා. ඕවිඩ යන්න ඉන්න බා. මේ වතුර පාරක්. වතුර පාරක්ද? පාර නෙමෙයිනේ. පාරක් කරේ තියන්නේ නේද? වතුර පාරක් බයින්. පාර හොයාගෙන යන්න ඕනේ. එන අයියා හොයාගෙන එකක් තමයි පුතේ. ඔය පුතේ කටු තියනවා මෙතන. වයිස්ෙන් පුතාලා ඉන්නේ. පාරක් වගේ වෙනවද කඩියා? මේ මචං මෙතන කොටේ ලාවට තියෙන්නේ. අල්ලන්න එපා ඒක. අනිවාර්යෙන් මේ කොට අල්ලන්න එපා. මේ දකුණට බර වෙලා වරෙන්. අම්මා ඉම නිදාගෙන ඉන්න. ඔව්. ඉන්න බදාගෙන. ඒ ගාල සපෝට් හැමදෙස්සම ගාල ඉස්සත ගන්න එනවා. පොඩක් කමාරු කොටසක් කියන්නේ දැන්. ඔයි දානවා ඔයි. ආ. ලෝකයට අප්පි. ඔඩ ඉඳපා පාර. ඉතින් අපි ආපු පාරවල්. ඉතින් එන්න තියෙන පාරවල් ටික udah di depan tadi ya. Nah, setir ya. ini meeting kita අපිට යන්න තියෙන්නේ මේ වතුර පාර දිගේ. මේ පාර කල්ලාෙන් ආවේ දකුණේ ටිකෙන් ආවේ. පහළට යනවා පොඩි පොඩි දියැලි. වතුර තරමක් තියෙනවා. වැඩිපුර කාලගුණයක් තියෙන්නේ. අපි යමු මේ ටික දිගේ උඩහට දැන්. Ada kaki ya no. Ya. Arumbo full free karena gamma දෙන්න බෑ මචං. හරියා. එන මෙතන කඩිය ඉස්සන් කියනවාද? ආ.
කොටේ දියසේ වල විස්සනවා. මෙතන මොලක් තියෙනවා. ඔයද? හරිද? එන දවල් 1:00 විතර වෙලා තියෙන්නේ. අපිට පාර වැරදිලා අපි ටිකක් දුර ගියා. ඊට පස්සේ ආයෙත් පහළට ඇවිල්ලා මේ දැන් හරි පාර කියලා තමයි මේක හිතන් ඉන්නේ. යනවා. පුංචි වැස්සකුත් යනවා. තොප්පියක් දාන්න දෙයක් නැහැ මේ. අකුල් වලට තොප්පිය ගැලවිලා විසිරෙනවා. ඒක නිසා තොප්පියකුත් නැතුව යනවා. අඩිය යන කෙනෙක් වගේ යන්න. පින් ටික බලන්න බෑනේ. අයියේ. පයින්නවා. මේක මේක අරක කඩිය මෙහෙ ඔව් මෙහෙන් යන්න මෙතනින් ඔක්කොම කිප්පේලා වගේ ඉවරනම් මගා වැදිලා වගේ. මේ මෙතනින් එන්නේ නිවාස යන පැත්තේ. නිවාස ඉන් බලපන් මචං. නිවාස පාර බලාගෙනත් ඵලයන්. මේකට ප්‍රධාන උතුරු පාර නැහැ. ප්‍රධාන උතුරු පාර මේකද? බලන්න අපේ උතුරු පාර ගාව දින්න කියලා ගෙලින් මුත්තේ. අපි ප්‍රධාන වතුර පාරට සමාන්තරව ආවේ. දැන් වතුර පාර දෙකට වෙනවා. අපිට දැන් හරි පාරක් හොයාගන්න පොඩ්ඩක් අරගලේක යදින්න වෙලා තියෙන්නේ. මැප් එකේ පින් ටික බලනවා. ඉතින් බලමු. හරි ඇස්සෙත් යනවා. මේ වතුර පාර දැන් නැත්තම් මෙතනින් එහා පැත්තෙන් තව වතුර පාරක් යනවා. ඒ වතුර පාරද යන්න ඕන කියලා බලමු. එතනම ටිකක් අතිරු ගන්නවා. ලොකු ගහක් කඩාලා. අදී කඩා වැටිච්ච ගහක් නෙමෙයි. ගහස්ෙන් තමයි අපි පාර හැලා තියෙන්නේ. ඒක කොහොමද අරගෙන බහින්නේ? බහිනා. කොල්ලෝ බහිනවා නිවාරේ. මේදුමෙන් කන්ද ආක්‍රමණය වෙලා තියෙනවා. උඩ පේනවා ගස් අස්සෙන් ලොකු මේදුමක්. පොඩි වැස්සකුත් ඇහැලා පායපු නිසා මේදුමක් තියෙයි. පල්ලහැට ගිහිල්ලා මචං. පොඩක් බලමු. ඊයේ පාර වෙන්නේ මොකද ගිහදී? කඩිය. දුර තියන් බලහන් අරහෙට පාරක් නියම් පේනවද කියලා. කුසු වැස් දාලා බලපන් උඹේ. අරකට පාර පේනවද? මොකද? නැද්ද? මේ ගාඩි ඉස්සනවා. අඩෝ. කඳු මුදුන මිදුමෙන් ආක්‍රමණය වෙලා තියෙනවා. අපේ පාර දෙකට බෙදෙනවා නේද? මේ පැත්තට පාරක් ඇවිල්ලා තියෙනවා බා. නේ? උඩට පාර තියෙනවා මං හිතන්නේ මෙහෙනොත් එන්න පාරක් තියෙනවා මේ. මේ හතරේ රිංගගෙන යන තියෙන්නේ. ඒ පෙන්නන්නේ මේ පාර. ඔව් අර මේ මෙහෙනුත් අඩි පාරක් තියෙනවා බා. බට කැලයක් තියෙන්නේ. බලන්න මේ දුව. අම්මෝ. පොඩි එකක් ලොකු කන්දක් නැග්ගා. ලොකු කන්දක් නැගලා පුංචි තැන තලාවක් ඇවිල්ලා දැන් ආයෙත් බැස් වෙන්නේ කන්දක් නගින්න මං හිතන්නේ. බලමු. මේ ආයෙත් ආවා. ඇස්ස පටන් ගන්නවා. බලන්න මේ වගේ තැන් වලින් පාරක් හොයාගන්නත් පාරක් හිතා ගන්නත් අමාරුයි. කොහෙටද යන්නේ කියලා. ගිහිල්ලාම තමයි බලන්න ඕනේ.
අපිට යන්නේ. අපිට යන්නේ. මේ පාර නම් තියෙන අඩි පාරක්. මේ අපි ආයේ කෙලින් හරහට යන සීන් එකක් තියෙන්නේ මෙතන. කිතුල් ගහක් මචං මෙතනින් ගහක් කඩා වැටලා තියෙනවා අලුතෙන්. අන්න අතනින් උඩට නෙමෙයි දර. මේ අඩි පාර තියෙනවා මෙතනින් ගහක් වැටලා. අපි ෂාක්. මේ අපිට ඉස්සරහම වතුර පාරක් සෙට් වෙනවා. ඕකෙන් වතුර ගත්තොත් හොඳයි. මොකද ඉස්සරහට වතුර ෂුවර් නෑ නේද? ෂුවර් කරන්න පුළුවන්ද? බලපන් මැප් එකේ තියෙයිද කියලා. දැන් කන්දේ ගොඩක් කොට ආව නිසා කියන්න බෑ වතුර කොහොමද කියලා. වෙලා මචං 2:00යි. 2:00. මෙතන නෑ. මේ වතුර පාර ගොඩක් ඇස සරවනහම වෙන්නේ නැති එක්ක වෙන්නේ නේ. ගල්වල වගේ මේ ගස්වලත් හාසි පිරලා තියෙන්නේ මේ. මේ වගේ තැන් වලින් තමයි අපි දැන් යන්නේ. කොහොම ප්‍රවේශමෙන් යන්න ඕනි ගමනක්. පැහැර නිසා මේ ගල් වේලිලා නැහැ. ඒක නිසා පාසි තියෙනවා. මේ ගල් තෙත් වෙලා තියෙන හොඳටම. අපි ආවේ මෙන්න මෙහින් ආවේ මේ. කැලේ ඇතුලෙන් ආවේ. පාරක් තියා හිතා ගන්නවත් බෑ මේ වගේ කැලේ. අපි Google Map එකේ පින් බලාගෙන පාරවල් හිතින් මවාගෙන තමයි ආවේ මේ ගමන. ඉතින් හරිම ලස්සනයි වුණාට බලන්නකෝ මේ ගල් වල පාසි, ගස් වලත් පාසි. මේ උඩ මේදුමින් වැහිලා අපි යන්නේ අද ලස්සන view point එකක් බලාපොරොත්තු වෙමින්. ඉතින් දැන් මෙතන අපිට හම්බුණා පුංචි වතුර පාරක්. මෙතනින් වතුර අරන් මේ අපි යන්න හදන්නේ. මොකද කන්දුවල වතුර නැහැ. පහළට එනකන් අපිට පහළ දිගේ එනකන් අපිට ඕනි තරම් වතුර හම්බුණා. හැබැයි අපි විශ්වාස කරන්නේ නැහැ මෙතනින් උඩට වතුර තියෙයි කියලා. මොකද කන්දේ ගොඩක් උඩට අපි නැග්ගා. කන්දේ උඩට යන්න වතුර අඩුයි. ඒක නිසා එක්කෙනා ලීටර 1.5ක් දෙකක් වගේ බෑග් එකේ තියාගෙන මෙතනින් ඉස්සරහ ගමන පටන් ගන්නවා. අපි දැන් මෙතනින් දහවල් ආහාරය අරන් ගමන ඉතිරි කොටස පටන් ගමු. දැන් 2:40යි. හවස් වෙන්න කලින් අඳුර වැටෙන්න කලින් ගමනාන්තයට ය아가න්න එක තමයි අපේ එකම ටාගට් එක අද. හම් දැන් සරි තලාවක් තිබ්බ දැන් උඩ හදාගෙන ඔබ හරි පැත්තට හැරියා. ඔය හරි පැත්ත. දැන් අපි ඉන්නේ මෙන්න මෙතන දෙක හිටියේ. මෙතන එක පොයින්ට් එකක් තියෙනවා. මේ දෙන්නෙක් ගියහම මේ පොයින්ට් එක. ආගෙත් දන්නේ හරියටම ඉතින් අකුරසි. මෙතනින් නැගලා මෙතන නැගලා මෙහෙම ගියන්න. මේක මේ කෙලවරක් දෙන්නවා. දැන් අපිට ඕන මේ පොයින්ට් එකට ඉතින් කොහොමද යන්නේ? අර පාස් පොඩක් යනවා. එනවා. අන්න මේ ටිකෙන් තමයි අපි දැන් යන්නේ. පාර හදාගෙන යන්නේ. මීදුම නිසා අපිට වටපිටාවක් වැඩි ලොකු දුරක් පේන්නේ නැහැ. ළඟ මීටර් 100ක් වගේ ළඟ පාතක විතරයි අපිට මේ වෙලාවේ පේන්නේ. මේ අපි අර කලින් ආව ගල් දෙපක් කාඩේකද? මේකලා පීපාරක් ගාව දෙන්නේ. නෑ බා පීපාරක් දෙනවා නේද? පොත් බාප යාර පොත්. අත පොඩ දෙන්නේ. මට නම් අස්සෙන් තියෙනවා. අස්සෙන් පාරක්. අතම මේ යන්නේ.
දකුණට බරව යන්න තියෙන්නේ අපිට මෙන්න මෙහෙම ගෙලින් යන්න තියෙන ඉස්ස. නෑ නෑ දකුණට බරව යන්න තියෙන්නේ හරිද? උඹ හැබැයි තියෙන්නේ. නේද? ඉවාස් බලපන්. ඔයාලට තියෙන්නේ. දකුණට බරව තිබ්බේ ඔය බෙල්ලෝ. ඔය පැත්තෙන් බැරිද? හරන්නේ කොලේ මේක ලස්සන මේ මලක් පිපිලා තියෙනවා මේ මේකේ ඒවා ගොඩක් අපිට හම්බ වුණා අපිට 50ක් වගේ මේ තියෙන්නේ අපිට කලින් ගියපු සංචාරකයන්ගේ සලකුණු අතුරු කිරේ නැමිලා තියෙනවා ඒ වගේම ගෙවිච්චි මුල් ආදී තියෙනවා ඒවෙන් තහවුරු කරන් තමයි අපි පාරක් දිගේ යන්නේ නමකත්තක් ඔව් හරි ඔන්න ටිකේ වලවල් ටිකක් තියෙනවා ෂේප් එකේ යා බෝයි. යා මෙන්න මේ වගේ ටිකකින් තමයි දැන් අපි යන්නේ අපි දැන් කුණුදොයියේ පව්වේ උඩටම ළඟා වෙලා ඉවරයි දැන් අමාරුම කොටස් ගොඩක් ඉවර කරලා ඉවරයි දැන් අපි මේ ඉන්නේ අවසාන කොටසේ මට මේ දකුණු පසින් තියෙන්නේ විශාල ප්‍රපාතයක් ඉතින් දැන් මේ ප්‍රපාතයේ අයින දිගේ තමයි අපි දැන් යන්නේ මේ ලොකු පල්ලමක් තියෙන්නේ බලන්න මේ මේදුමත් වැටිලා ගස් අතරින් මාර වනස්සන්න පේනවා ඒක මේ ටික නම් අමාරු නෑ කන්න උඩ ටික මේ රතු පාට මලක් තියෙන ගහක් හම්බුණා එනසල් ගහක් වගේ හෝ බලන්න මකුළු දැල් ටික තාත් පොඩි ලස්සන මා ටිකක් ඔන්න ටිකක් අහස පේන තැනකට ආවා ඒත් මේ දුමින් වැහිලා තියෙන්නේ අපි යන්න ඕනේ මෙන්න මේ ටිකට යමු අපි දැන් කඳු මුදුනට ළඟා වෙන ගමන් ඉතින් කඳුට ළඟා වෙද්දී මෙන්න මේ වගේ ලස්සන විවිධ විවිධත්වයෙන් ගස් වර්ග අපිට ගොඩක් දැක් ගන්න පුළුවන් වෙනවා හැම කන්දකම නගල්සලක් දැක්කා ඒ වගේම සිරිපාද අර දෙහින කන්ද මුක්කවත්ත පාරෙන් නගිද්දි දැක්කා ඉතින් අපි කුණුදියේ පව නගිද්දිත් ඒ වගේ විවිධ ශාකවිශේෂ ටිකක් අපිට දැක ගන්න පුළුවන් මේ කොහොමද මේ කොලේ නාරටි රතු පාටයි කොළ වක්‍ර වෙලා තියෙන්නේ මේ කොළවල තියුණු උල් වගේ තියෙනවා මේ බලතුරු කැම්ප් එකක් කරනවා වගේ මතු හා ඒ වගේ බා ගසස්යෙන් ඇහිලා තියෙන මේ වගේ ටිකක් තමයි මෙන්න මෙතනට යන්න ඕන. කොයි පැත්තටද තාත්තා නම් ඉතින් දන්නේ. ඇත්ත බලන්න වමට බරවනේ මෙහෙම ඇල්ලුවන් පස්සේ මෙහෙම යන්නේ. කොහෙන් යනවද මන් දන්නේ. මේ පාර හොඳට ක්ලියර්ද? කොහේ ෆෝන් මම ගෙවුවොත් නම් මෙන්න මේ පල්ලමක් වෙන්න. සඩිය ටිකක් දුර ඵලයන් ඔක අල්ලගෙන කූඩලෝ මෙන්න හම්බුණා තව මලක් ඒ මල පිපිලා තියෙන්නේ දෙන්නක් තමයි ඉන්නේ ගහේ මුලම තමයි මල පිපිලා හැදිලා තියෙන්නේ ඔන්න පුංචි අවුවකුත් පෑවුවා අපි ආවේ මෙන්න මේ පැත්තෙන් තාම ක්ලියර් view එකක් නැහැ මීදුවෙන් වැහිලා තියෙන්නේ එනවා නේද මේ ආයෙත් හමුණා අර දම්පාඩ මල් જાති
ගොඩක් වතුර පාරක් තියෙනවා මේ. පුංචි වතුර උල්පතක්. මේ වගේ පුංචි පුංචි උල්පත් එකතු වෙලා තමයි පහළට යද්දී විශාල දියැලි බවට පත් වෙන්නේ. කකුල තියද්දි පරිස්සමෙන් මෙතන සතෙක් ඉන්නවා. හතරෙන් දෙකක් උඩ. තුනයි තියෙන්නේ. මෙන්න අර බිම් මට්ටමේ තියෙන තවත් මල් දෙකක් හම්බුණා. මේක දම් පාටයි. පහළ හම්බුණා අපිට රෝස පාට මල් දෙකක්. රෝස මල් පාටද? මේක දම් පාටයි. මෙන්න මෙතනින් තියෙන්නේ ලොකු වලක් තියෙන්නේ. ඒ වල දිගටම යනකම් යනවා. අපි යන්න ඕනි මේ කැලේ මේ පැත්ත. බලන්න මේ දුම අස්සෙන් කොච්චර ලස්සනද කියලා මේ දර්ශනේ. මගේ ගලන් නගින්න මම දැකලා මම අරලා තිය අපු මෙයා උතරින් ඇත්තේ හරි හරි අර තියෙන්නේ බං පාරක් තියෙනවනේ ඔය ගල අයින දෙකේ තියෙනව නේද මේ වම් පැත්තට මේ කොහොමද පාරක් තියෙන්නේ තඩි අර ගල අයින දෙකේ පොඩ්ඩක් බලන්න හා ඔතන හොඳට බෑගින් තියෙනව නේද පොඩේට මම අර ගහගාවට ගිහලා බලන්න පල්ලංගෙන් කලයක් නග පාරක් තියෙනවද? එනවා වෙටෙන්න. මෙතන පාරක් තියෙනවද මං දෙවි මෙතනින් ගෙලි. දෙවි මෙතනින් ගෙලි පාරක් තියෙනවද? යන් යන්. ඔන්න අපි අවසානයේ අපේ නවතැන් වලට ළඟා වුණා. වෙලාව 6:10යි. හා. නැග අමාරු මයික් එකනේ. අමාරු මයික් එක. 6ක් 11ට වගේ ගිහින් 7ක් වගේ. අමාරු කියන්නේ බැස්ස එහෙන් ආපු ඇඩ්වෙන්චර් මයික් මම දැන් සම්පූර්ණ පොතේ විතර තියෙන්නේ ඒ කියන්නේ ඇඩ්වෙන්චර් කියන්නේ බං මේක පට්ටමම. ඒක ඇඩ්වෙන්චර් කියන්නේ පාර හොයාගන්න බෑ මම මදිකිනේ පාරක් පේන්නේ පාරවල් පේන්නේ නැහැ මීදුම නැහැ. මේ දුම. කියන්නේ ඒකේ බං අර කියන්නේ ඇඩ්වෙන්චර් ප්ලේස් අඩු වුණාට දැන් යහංගල ඇඩ්වෙන්චර් ප්ලේස් නේ තියෙන්නේ හා ඒ වුණාට බං මේක මාර රිස්ක් එක අඩු වුණාට මාර ඇඩ්වෙන්චර් මාරු ඈ. කියන්නේ උඩරටකම් බය කල්පනා කරලා කියන්නේ පාර කට පියාගෙන හිටියා. අදහස් ගොඩක් ආවා. පාර අවුලෙන් හිටියේ අදහස් ගොඩක් ආවා. ගෙදර ඇවිල්ලා හැරලා යන්න බෑ ඈ ඈ මට එතන මටත් එතුණා කේක් එක. හූ මෙන්න මෙහෙන් තමයි අපිට ලස්සන දර්ශනය බලාගන්න තියෙන්නේ. අපි දැන් සුදුසු තැනක් බලලා ටෙන්ට් එක ගහගෙන මොනාරි කාලෙම වැඩගිනි. පැයක 6ක 7ක අමාරු හයික් එකකින් පස්සේ මේ තමයි තත්ත්වය. මේ මම මෙන්න මෙතන තමයි ටෙන්ට් එක ගහගන්න ඕනේ. බෞද්ධ කොටියකුත් තියෙනවා මේ. හැගෙන යනවා ලාවට පේනවා. අන්න අර හරි. දැන් නැගිලා ගියා. පොඩ ක්ලියර් වෙනවනේ.
බෝතල ඉවරයි. තාම නෑ. good morning guys. මෙන්න මේක තමයි කුණුදියේ පව උඩ අද උදෑසන තත්ත්වය. කියන්නේ වෙසක් පොයට පහවදා දවස. තාමත් නීදුමේ අඩුවක් නැහැ. ඊරයි අද උදේ සරින්සර කඩින් කඩ වැස්සා වැසරත් අහුණා. සිරිපා කන්ද මුදුන අන්නර පැත්තෙන් පේයි කියලා තමයි අපි බලාගෙන හිටියේ. තාමත් අපිට දර්ශනය වුණේ නැහැ. තව ටිකක් කළා බලමු අපි ඉවසගෙන ඉමු. නීදුමයි සරින්සර පොඩි වැස්සක් එල්ල වෙනවා. මොකද අද තමයි සමන්දේව ප්‍රතිමාව සිරිපා කන්ද ඉඳන් පහළට වඩම්මගෙන එන්නේ. මෙන්න මේ පැත්තෙන් මේ තේවාවේ සද්දය ඇහෙනවා. බෙර සද්දේ. මේ වාර සමයේ අවසන් තේවාවේ හඬ වෙන්නේ තිය අපිට ඇහෙන්නේ. ඉතින් බලමු අපිට සිරිපා කන්ද පෙනේද කියලා. මේ කඳුර ගස් ටික නම් මාරම ලස්සනයි මේ. අමුතුම හැඩයක් තියෙන මේ කොළවල. මේදුමත් එක්කත් අමුතුම ලස්සනක් තියෙන්නේ මේ. මේ ගස් ටික මරුනේ. අමුතුම ගස් සෙට් එකක් තියෙනවා මෙතන මේ. අපි මෙතනින් පිට වෙලා යන්න හැදුවේ ගයිස්. මොකද එන්නෙන්නම් මේදුම වැඩි වෙනවා. අපිට view එකක් බලා ගන්න වෙන්නේ නැහැ. එහෙම වුණොත් අද දවසත් මෙතනම අපිට ගත කරන්න වෙනවා. තාමත් මේදුම මේ විදිහටමයි. ඉතින් කුණුදේ පවුවට ආය දවසක එන්න ඕනේ පායන කාලෙක. ෆොටෝස් වල වීඩියෝස් වල දැක්ක විදිහට මෙතන සන්රයිස් එක මාරම ලස්සනට තිබ්බා. ඒකයි අපිත් ආවේ. ඒ වුණාට අපිට දැක් ගන්න හම්බුනේ නැහැ. මේදුම තාමත් හදයි. එහෙනම් බුදු සරණින් සමන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් අපි පහළට ආයෙත් ගමන් කරමු. අපි යමුනේ. මෙතන මට වෙන්නේ වල් දාලා ලෙවල් කරලා බං පවුල. මෙන්න මෙතන අපි කැම් කරේ. ටෙන්ට් එකත් අස් කරා. යමු එහෙනම්. ඔය දිහා මට ගහනද? මේ අපි අන්තිම සෙල්ෆි එක ගමු. හරි. අපි උදේ ගමනත් වන්න පටන් ගත්තා ආයේ. කැලේ මැදින්, මීදුම මැදින් පහළ අපේ සුපුරුදු නවාතැන් පොළ වෙත. නිමාෂ් වරෙන් පොන්චි අඩිබාරක් තියෙනවා මේ. කොහොමයක් හඳුනාගන්න වෙන්නේ. ඉතින් මේ වාරේ සමය තමයි. මොකද සිරිපා කන්ද රැයට හරි ලස්සනට පේනවලු මෙතනට. ඉතින් අපිට නම් දැක ගන්න උනේ නැහැ. වාරේ සමය ආපු අයගේ අඩිපාරවල් තමයි මේ තියෙන්නේ. වතුර පාරක් තියලානේ. මොකද දියන්නේ? අම්මාට කිය. නිමාස් මොකද පින්තත්තේ? මේ නිමාස් ඥා ගොංගල ඔන්න අතරින් පේනවා පුංචි දෙයල්ලා කඩාගෙන යනවා. ගස් ටික අස්සෙන් මෙහෙනුත් වෙනවා වතුර පාරවල් ටික. දකුණට පාරව නේද? හරි. අරක වතුර ගන්න ගිය පාර වෙන්නේ නැතිනේ. අපි ආයෙත් යන්නේ වතුර පාර දිගේ පහළට. මේ වතුර පාර තමයි අපිට මාර්ගය පෙන්වන්නේ. මොනවාද?
දකුණට තියෙනවා. වතුර පාරවල් 4 වටින් එනවනේ. යාර අපිට සෙට් වෙච්ච එක වෙන්නේ නැතිනේ. අර උඩදී සෙට් උනේ බා. පුංචි සීතල වතුර පාරවල්. වතුර නම් මාරම සීතලයි. සිරිපා අඩුයි. ඊ අපි ආපාර මෙච්චර ක්ලියර් නෑනේ. ඔව් කොමාරය ඒකනොත් ගිහිල්ලා තියෙනවා මචං දෙතුන් දිනේ. මේක තමයි වැඩපුරම කට්ටිය ගිහිල්ලා තියෙන්නේ. පහළට තියෙන වැඩි පාර. වැඩි යනවා. ඔව් නේ ඔරේ යනවා. ආවගේ යන්න බලන්න ඩියෝ ගන්න බල. දැන් ආවගේ දිගටම තියෙනවා. ඕකේ යන්න බලපන්. අර මට පේනවා අර යතුරු නේද. තියන්නේ. අපි ආයෙ මොකද ඊයේ? අපි ආයෙ අර පැත්තේ. දැන් යන්නේ කොහෙන්ද? දැන් මෙහෙන් යන්න කියලා කල්පනා කරනවා. අර පාර අමාරුද අපි? ආපාරෙම යන්න. අපි ඇයි පාරක් නේද වතුර පාරකින් මේවා කරන්නේ ආයෙ බා කඩාගෙන. මේ පාරේ යන්න. එනවා අපි. අපේ කොහොමද? මේ තැඹිලි වෙලේ බෙදු. මේ නේ පල්ලම පේන්නේ නේ. එන්නේ මොකක්ද දන්නවද? අපි අර කන්ද අනිත් පැත්තෙන් නැගින්න හදනවා. ඔන්න අපිට ආයෙත් වතුර පාරක් හම්බුණා. අපි ආව පාරේ නෙවෙයි දැන් යන්නේ වෙන පාරකින්. ඒ පාරේ ගියා. මේ පාරේ දෙනවා. Una merea. පාරේ බන්න පාරක් ලියන්නේ නෑනේ. මෙතනින් කිය. කරනවදත් මන්ද බා. මේ තියෙන්නේ කටු කිතුල් මේ. කටු කිතුල් ගහක් තමයි මේ සම්පූර්ණයෙන්ම කටු මේ ටික නම් කටු ගැලේලා. මේ කවුරු ගිය කට්ටිය පාර සලකුණු ගල ගිය මං සලකුණු. දෙන් කටු කිතුල් කර උඩට ගිය නම් කටු හිමම. අපිට මෙයාගේ තැනක් ඊයේ හම්බුනේ නැහැ. එතනත් පොඩි රෙස්ට් එකක් අරන් අපි පහළට ගමන් කරමු.
ඉතින් අපේ ගමන නිව කරලා අපි ආයෙත් ආවා ගමන පටන් ගත්ත වර්ණකල ඇල්ල ළඟටම. අපි කන්ද නැග්ගේ මෙන්න මේ පැත්තේ. ඔයාලට පේනවද මෙන්න මෙතනින් තියල්ලක් කටනවා. මෙන්න මේ වතුර පාර දිගේ තමයි ගියේ. වතුර පාර දිගේ ගිහිල්ලා මේ පේනවනේ කන්දක්. අපි එකපාරක් නැග්ගා මෙන්න මේ කන්දේ. මෙන්න මෙතනට නැග්ගා වැරදිලා. ඊට පස්සේ ආපහු ආවා මේ පැත්තට හරහට ගියේ ගිහිල්ලා මේ වතුර පාර ක්‍රොස් කරලා මේ කන්දෙන් එහා පැත්තට තමයි අපි ගියේ. බලාපොරොත්තු වෙච්ච view එක අපිට හම්බුනේ නැහැ. ඒත් අපි ලස්සන දර්ශන ගොඩක් දැක්කා. ඒ මතක සටහන් අරන් අපි ආයෙත් ආවා බල්ලහැට. අපි ආයෙත් දවසක යනවා. ඒ ලස්සන view එක බලාපොරොත්තු වෙන. ඉතින් අපේ ජීවිතෙත් ඔන්න වගේ වෙන්න පුළුවන්. ඉතින් සමහර දේවල් මහන්සිලා කරනවා. බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් අපි ලැබිච්ච දේ අරන් ආපහු ආවා. ඉතින් ඒක තමයි වටින්නේ. අපි ආයෙත් දවසේ යන බලාපොරොත්තු වෙන තමයි බල්ලහැට බැස්සේ. එහෙනම් අදට මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. අපි දැන් පල්ලයට ගිහිල්ලා බයික් ටිකක් දරන් ආයෙත් යන්න ඕනේ හිටපු තැන් වලටම. එහෙනම් ජය වේවා හැමෝටම ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.